හැමෝටම සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ ලිංගික සමීපත්වය ගැන ඒ ටිකක් වෙනස් විදියට. අපිට ලැබිලා තියෙන මේ මූලාශ්‍රය ඇත්තටම ඉලක්ක කරන්නේ කාන්තාවගේ සතුට කියන කාරණය ගැන. විශේෂයෙන්ම අර කාමුක චිත්‍රපටවලින් එන වැරදි මත තියෙනවනේ. අනිවාර්යෙන්ම. ඒවයින් මිදිලා ඇත්තටම ප්‍රායෝගිකව වැදගත් වෙන කරුණු ටිකක් ගැන කතා කරන්න. මේ මූලාශ්‍රයේ තියෙන විශේෂත්වය තමයි ඒක මේ මාතෘකාව දිහා බලන්නේ ස්තර 3කින් වගේ. එක පැත්තක් විතරක් නෙවෙයි. හරි. මොනවද ඒ ස්තර 3? පළවෙනි එක තමයි ශාරීරික ක්‍රමවේදය. ඒ කියන්නේ ටිකක් තාක්ෂණික පැත්ත. හරි. ඊට පස්සේ ඊටත් වඩා ගැඹුරට ගිහින් කතා කරනවා මානසික බාධක ගැන. අන්තිමටම සමහර විට වැදගත්ම දේ සහකරුගේ මානසික ආකල්පය මේකට බලපාන විදිය ගැන. ඒ රාමුව හරිම පැහැදිලි. අපි එනම් පටන් ගමු අර ඔබ මුලින්ම කිව්ව කාමුක චිත්‍රපට ගැන කරන විවේචනය මෙන්ම. මොකද ගොඩක් අයගේ මේ සම්බන්ධ දැනුම එන්නේ එතනින් නේද? ඒක ඇත්ත. මූලාශ්‍රය ඒ ගැන හලිම කලින් කතා කරනෝ. එයාලගේ තර්කය තමයි ඒ චිත්‍රපට හදලා තියෙන්නේ බලන කෙනාගේ ඇහැට මිසක් සැබෑ අත්දැකීමකට නෙමෙයි. හරියටම සහභාගී වෙන දෙන්නට විශේෂයෙන්ම කාන්තාවකට සතුටක් දෙන විදිහ කියා දෙන නෙවෙයි මූලාශ්‍රයෙන්ම වචන ටිකක් ගත්තොත් ඒකේ කෙල්ලගේ ඇඟ පේනවා මිසක් එයාට සුරාන්තයක් දෙන්නේ කොහොමද කියලා පෙන්වන්නේ නෑ වගේ දෙයක් තමයි කියන්නේ. ඉතින් ඒක නිසා තමයි නිතරම දකින්නේ අර එකම විදිහේ ඉහළ පහළ චලනයන්. හැබැයි යථාර්ථය ඊට වඩා වෙනස් කියලායි මේකේ කියන්නේ. ඔව්. ඉතින් මේ වැරදි ආදර්ශයට විකල්පයක් විදිහට එයාලා යෝජනා කරනවා අර විශේෂිත ශාරීරික ක්‍රමවේදයක්. මම දැක්කා ඒකට හරි අපූර්ව උපමාවක් පාවිච්චි කරනවා. මැනික් ගරනවා කියලා. ඔව් ඒ උපමාව ඇත්තටම මේ ක්‍රියාවේ හරයම අල්ලගන්නවා. ඒක කවුගර්ල් ඉරියව්වට සම්බන්ධයි. හැබැයි අපි දකින සුපුරුදු ඉහළ පහළ චලනය නෙවෙයි. එතකොට කොහොමද ඒක වෙන්නේ? මෙතනදී වෙන්නේ පුරුෂයා කාන්තාවදී ඉන්න දෙපැත්තෙන් තදින් අල්ලගෙන ඇයව උඩට පල්ලෙහාට නෙවෙයි Taman දෙසට සහ ඉදිරියට. ඒ කියන්නේ ඉදිරි පසුපස චලනයකට ලක් කරන එක. හරියට මැනික් කිල්ලම කොයන කෙනෙක් ප්‍රවේශමෙන් පස් තට්ටුවක් අයින් කරනවා වගේ. අන්න ඒක. ඒකේ තියෙන්නේ ඉලක්කගත බවක්. මේක පිටපස්සේ තියෙන විද්‍යාත්මක පත්ත මොකද්ද? ඇයි ඒ චලනය එච්චර විශේෂ? විශේෂත්වය තමයි ඉලක්කය. මේ ඉදිරි පසුපස චලනය නිසා පුරුෂ ලිංගයේ හිස්ස කෙලින්ම කාන්තාවගේ G-spot ඒ කියන්නේ G ලපය කියලා හඳුන්වන අතිශය සංවේදී තැනක නැවත නැවතත් ගැටෙනවා. හරි. ඒක තමයි ගොඩක් කාන්තාවන්ට ප්‍රබල සුරාන්තයක් සඳහා අවශ්‍ය අභ්‍යන්තර උත්තේජනය දෙන්නේ. අර ඉහළ පහළ චලනයේදී මේ ඉලක්කය මග ඇරෙන්න පුළුවන්. හැබැයි මේක හැමෝටම එක වගේ වැඩ කරන මැජික් එකක් නෙවෙයි කියලාත් මූලාශ්‍රය අවධාරණය කරනව නේද? අනිවාර්යෙන්ම ඒක තමයි මේ මූලාශ්‍රයේ තියෙන වගකීම් සහගත බව. ඒකේ පැහැදිලිවම කියනවා. හැබැයි හැම කෙල්ලෙක්ම මේකට එක වගේ සංවේදී නෑ. සමහර අය ක්ලිට් එකෙන් තමයි වැඩියෙන් ආසා. ඒකත් මතක තියාගන්න කියලා. ඒ කියන්නේ මේක එක ප්‍රබල මෙවලමක් විතරයි. ඔව්. වැදගත්ම දේ තමයි තමන්ගේ සහකාරියගේ ශරීරය කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා අවධානයෙන් ඉන්න එක. ඒ වගේම මම දැක්කා මේ මැනික් ගෙරීමේ ක්‍රමයට යම් ශාරීරික ශක්තියක් ඕන කියලාත් සඳහන් වෙනවා. ඔව්. කෙල්ලෙක්ව ඒ විදිහට වේගෙන් ඉස්සරහට පස්සට තල්ලු කරන්න පොඩි ස්ට්‍රෙන්ත් එකක් ඕන කියලා ඒක කියනවා. ඒ කියන්නේ ඒ සඳහා යම් කැපවීමක් තියෙන්න ඕන. හරි. ඒ ශාරීරික පැත්ත. ඒත් මට හිතෙන දෙයක් තමයි සමහර වෙලාවට තාක්ෂණය කොච්චර හරි වුණත් හිතමෙන කොහේ හරි නම් වැඩක් නෑ නේද? ඔබ ඇල්ලුවේ හරිම තැනකින්. මූලාශ්‍රය තර්ක කරන්නේ ශාරීරික ක්‍රමවේදයටත් වඩා 100,000 ගුණයකින් මානසික පැත්ත වැදගත් කියලයි. එයාලා හඳුනා ගන්න ප්‍රධානම බාධකේ තමයි කාන්තාවක් තමන්ගේ ඔළුව ඇතුලේ හිර වෙන එක. ඔළුව ඇතුලේ හිර වෙනවා කියන්නේ. ඒ කියන්නේ මොන වගේ සිතුවිලිද? ඒ කියන්නේ ශාරීරික වේ මොහොතේ හිටියට මනසින් ඉන්නේ වෙන තැනක. මම මේක හරියට කරනවද? මගේ ඇඟ ලස්සනට පේනවද? එයා මේකට කැමතිද? වගේ. විශ්ලේෂණාත්මක සිතුවිලි. හරියටම. ඒ සිතුවිලි හරියට ഘോഷයාවක් වගේ. ඒ ഘോഷාව නිසා ඇයට ශරීරයෙන් එන සංවේදනවලට අවධානය දෙන්න බැරි වෙනවා. සතුට කියන්නේ දැනෙන දෙයක්නේ, හිතන දෙයක් නෙවෙයි. ඉතින් ඒකට යාලා දෙන විසඳුම තමයි ඩොමිනන්ස් කියන සංකල්පය. හැබැයි ඒ වචනේ ඇව්වම ටිකක් ඒකාධිපති සැර දෙයක් වගේ පේන්න පුරවන් නේද? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. මෙතන ඩොමිනන්ස් කියන්නේ අනිත් කෙනාව යටපත් කරන එකවත් රිද්දන එකවත් නෙවෙයි. එහෙනම් මූලාශ්‍රය ඒකට මෑන් හෑන්ඩ්ලි කියන වචනේත් පාවිච්චි කරනවා. ඒකේ අදහස තමයි විශ්වාසයකින් සහ අධිකාරීත්වයකින් පාලනය Taman අතට ගන්න එක. ඒක කරන්නේ සහකාරියට බයක් ඇති කරන්න නෙවෙයි. ආරක්ෂාවක් දෙන්න. අනේ ඒක.
ඔයාට හිතන්න කිසිම දෙයක් නැහැ. ඔක්කොම මම බලාගන්නම් ඔයා මේ මොහොත විඳින්න කියන පණිවිඩය ක්‍රියාවෙන්ම දැන එක. ඒ කියන්නේ ඇගේ මනසේ තියෙන අර විශ්ලේෂණය කිරීමේ බර තමන් අතට අරගෙන ඇගේ මනස නිදාස් කරන එක. හරියටම. ඒ පාලනයෙන් ඇව සබ්ස්පේස් කියලා හඳුන්වන මානසික අවකාශයකට ඇද දමන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ කාලය ගැන සිහියක් නැතුව සම්පූර්ණයෙන්ම ශාරීරික සංවේදනාවල ගිලෙන්න පුළුවන් තත්ත්වයක්. එතකොට හිතන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැහැ. ඒ මොහොතේ ඉන්නව විතරයි. හැඟීම් වලට යටත් වෙන්න පුළුවන්. මූලාශ්‍රය කියනෝ මේ මානසික තත්ත්වය සුරාන්තයටපත් වීමේ සම්භාවිතාව 10 ගුණයකින් වැඩි කරනවා කියලා. එතකොට තමයි මට තේරෙන්නේ අපි කලින් කතා කරපු මැණික් කැරීමේ ක්‍රමයයි මේකයි සම්බන්ධ වෙන විදිය. ඔව්. ඒ චලනය අනපේක්ෂිතව සහ වේගවත්ව කරනකොට ඒ කෙනගේ සිතුවිලි දාමේ කෙඩිලා එවර සබ්ස්පේස් එකට තල්ලු කරනවා. නියත වශයෙන්ම ශාරීරික ක්‍රියාව මානසික බාධකයේ බින්දින්න පාවිච්චි කරනවා. එයාට දැනෙන්නේ මොකද මේ උනේ කියන හැඟීම. ශරීරය මානස අභිභව යන මොහොතක් ඒක. හරි. අපි දැන් ශාරීරික පැත්තයි කාන්තාවගේ මානසික පැත්තයි ගැන කතා කළා. හැබැයි මේකේ තියෙන තුන්වෙනි සහ සමහර විට වැදගත්ම සාධකය ඒ තමයි සහකරුගේ මානසිකත්වය. මම දැක්කා මූලාශ්‍රයේ තියෙනවා හරිම පුදුම හිතන අදහසක්. සහකරු සහකාරියව සතුටු කරන්න ඕනවට වඩා උත්සාහ කිරීම ඇත්තටම අහිතකරයි කියලා. ඔව් ඒක තමයි මේ මූලාශ්‍රයේ තියෙන ලැබුරුම නිරීක්ෂණය. මොකද සාමාන්‍යයෙන් හිතන්නේ වැඩිපුර උත්සාහ කරන තරමට හොඳයි කියලානේ. ඒකනේ. නමුත් මෙතනදි වෙන්නේ ඒකේ අනිත් පැත්ත. පුරුෂයෙක් අනේ මට මෙයාව සතුටු කරන්නම ඕන. නැත්නම් මම වැඩක් නැහැ කියන පීඩනයෙන් ක්‍රියා කරනකොට ඒක ලිංගික ක්‍රියාවක් නෙවෙයි ඒක විභාගයක් බවට පත් වෙනවා. ඒ පීඩනය එයාට විතරක් නෙමෙයි අනිත් කෙනාටත් දැනෙනවා කියලායි මූලාශ්‍රය කියන්නේ. ඔව්. පුතෝ කෙල්ලෝව හරියට අඳුර ගන්නවා. ඔයාගේ මම්මුලාව වෙච්ච වයිබ් එක කෙල්ලට දැනනවා කියලා ඒක තියෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? එතනදී තමයි විෂම චක්‍රයක් හැදෙන්නේ. බලන්න 1 පුරුෂයා පීඩණයෙන් ඉන්නවා. 2 කාන්තාවට ඒ පීඩනය දැනෙනවා. 3 එයාගේ හිතට එනවා අනේ මට සුරන්තයක් ලැබුණේ නැත්තම් මෙයා දුක් වෙයි කියලා. එතකොට වගකීම ඇයගේ පැත්තට යනවා. හරියටම. ඒ පීඩනය නිසා එයා ආයෙත් තමන්ගේ ඔළුව ඇතුළට යනවා. ඉතින් ප්‍රතිඵලය තමයි දැන්නගේම උත්සාහය අපතේ ගියම් සතුට ලැබෙන එක ඇනහිටිනවා. හරියටම. ඒ පීඩනය නිසා අය ආයෙත් තමන්ගේ ඔළුව ඇතුළට යනවා. ඉතින් ප්‍රතිඵලය තමයි දෙන්නගේම උත්සාහය අපතේ ගිහින් සතුට ලැබෙන එක ඇනහිටිනවා. ඒ කියන්නේ මේක හරියට විභාගයට හොඳට පාඩම් කරලා ගිහින් පීඩනයට ඔක්කොම අමතක වෙනවා වගේ වැඩක්. අන්න ඒ වගේ. ඉතින් මේකට මූලාශ්‍රය දෙන්න විසඳුමත් ඒ වගේමයි. පරස්පර විරෝධී. ඵලදායී ලෙස ආත්මාර්ථකාමී වීම. ඔව්. ඒක ඇහෙනකොට හිතෙන්න පුළුවන් තමන්ගේ වැඩේ විතරක් කරගෙන පැත්තකට වෙන එක කියලා. නමුත් ඒකේ තේරුම ඒක නෙවෙයි. එහෙනම් ඒක නියම තේරුම මොහොන්ද? ඒක මානසිකත්වයේ වෙනසක්. මම මේක කරන්නේ එයාට සතුටු වෙන්න ඕන නිසා කියන රාජකාරී මානසිකත්වයේ මිදිලා මම මේ දේවල් කරන්නේ මගේම වින්දනය සහ සතුට සඳහා කියන අව්‍යාජ ආශාවෙන් ක්‍රියා කරන එක. ඒ කියන්නේ සහකාරියගේ ශරීරය තමන්ගේ ලිංගික ක්‍රීඩා පිටියක් වගේ දැකීම. ඇයව සතුටු කිරීමේ ක්‍රියාවලිය තමන්ගේම විනෝදයේ වෙනුවෙන් කරන දෙයක් විදිහට දැකීම. කාන්තාව මත තිබුණු සතුටු විය යුතුයි කියන පීඩනය සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. ඈට දැනෙන්නේ තමන්ව ඉටු කළ යුතු කාර්යයක් විදියට නෙවෙයි සැබවින්ම ආශා කරන වටිනා කෙනෙක් විදියට. එතකොට ඈට හිතන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඈට පුළුවන් ඒ අව්‍යාජ ආශාවට යටත් වෙන්න. ඒ කියන්නේ ඇව සතුටු කිරීමේ හොඳම විදිය තමයි ඇව සතුටු කිරීමේ පීඩනයෙන් සම්පූර්ණයෙන්ම මිදෙන එක. ඒක අත්‍තරම පුදුම මනෝවිද්‍යාත්මක දෙයක්. ඔව්. මූලාශ්‍රයේ තව පොඩි උපදෙසකුත් තියෙනවා මේ මානසික තත්ත්වය තවත් ශක්තිමත් කරන්න වචන අඩුවෙන් පාවිච්චි කරන්න කියලා. ඒයි මොකද වචන කියන්නේ විශ්ලේෂණාත්මක මනසට අපි කතා කරනකොට අපි හිතනවා. නමුත් වචන නැතුව ක්‍රියාවෙන් ස්පර්ශයෙන් විතරක් sannivedanaya කරද්දී අත්දැකීම වඩාත් ප්‍රාථමික තලයකට යනවා. ඒකත් අර ඔළුවෙන් එළියට එන්න උදව්වක්. ඉතින් මේ සියලු එකට ගත්තම පේනවා මේ මූලාශ්‍රය යෝජනා කරන්නේ ලිංගිකත්වය කියන්නේ ශිල්පයක් වගේම කලාවක් කියන එක. මැණික් ගැරීම වගේ ශාරීරික ශිල්පයක්. හැබැයි ඔළුවෙන් එළියට එන එක කියන මානසික කලාව නැතුව ඒක වැඩක් නෑ. ඒ වගේම සහකරුගේ අර ආත්මාර්ථකාමී මානසිකත්වය කියන කැන්වසේ මත තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. ඊටාම හොඳ සාරාංශයක්. මේකෙන් පැහැදිලි වෙනවා සාර්ථක ලිංගික සමීපත්වයක් කියන්නේ පිටපතක් අනුගමනය කරන එකක් නෙවෙයි. ඒක ශාරීරික දැනුම, මනෝවිද්‍යාත්මක අවබෝධය සහ අව්‍යාජ ආශාව කියන හැම දෙයකම එකතුවක්.
ඒක කාර්ය සාධනයක් පර්ෆෝමන්ස් නෙවෙයි. මොහොතේ රැඳී සිටීමක් ප්‍රසන්ස්. එහෙමනම් මේ සියලු කරුණු එක්ක අපි අපේ සවන් වෙන්නන්ට අවසාන වශයෙන් සිතන්නට යමක් ඉතුරු කරුණේද? ඇත්තෙන්ම මේ මූලාශ්‍රය පුරාවටම අවධානය යොමු කරන්නේ සහකරුගේ ක්‍රියා සහ මානසිකත්වය ගැන. ඔහු විසින් කළ යුතු දේවල් ගැන. ඒක ඊටාම වටිනවා. නමුත් සිතා බලන්න සිත් ගන්නා ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. ඒ තමයි ලිංගිකව එක්වෙන්නත් කලින් අපි මේ කතා කරපු මනාපයන්, බිය සහ මානසික බාධක ගැන දෙන්න අතර ඇතිවෙන විවෘත අවංක සංවාදයකින් මේ සමස්ත ගතිකත්වයම කොච්චර වෙනස් කරන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ නිදන කාමරය තුල ඇතිවෙන ගැටලු වලට විසඳුම තියෙන සමහර විට නිදන කාමරයෙන් පිටත අවංක කතා බහක් වෙන්නට පුළුවන්.